Best of Nitish vlog. අද අපි vlog එක බලන්න යන්නේ challenge එකක්. මගේ කලින් වීඩියෝ බලලා නැති කට්ටිය මගේ channel එකට ගිහලා බලන්න. ඒ challenge එකේ තියෙන මිස්ටර් කොත්තු එක කරලා හැබැයි ඒක පොඩ්ඩක් මේ වෙයි. ඒක පොඩ්ඩක් මගේ පළවෙනි vlog එක නිසා ඉන්න ගොත ගන්න ඒක නිසා මේ අවුලක් ගන්න එපා. හැබැයි යන්ටන් vlog තියෙනවා. ඒ vlog වල මම කවදාවත් ගොත ගන්නෑ. ගොත කරායි. හැබැයි ඒ වගේ වැඩි ගොත ගන්න. අද අපි බලන්නේ challenge එක. challenge එක කියන්නේ 500කින් දවසක් ජීවත් වෙන්න. ඔගොල්ලෝ බලලා ඇති ගොඩක් යූටියුබර්ස්ලා 1000කින් කනවා 5000කින් කනවා 6000කින් දවස් වේලම කනවා ඒකනේ මං කියන්නේ 500කින් 500කින් කනවා කියන්නේ මේක දවල් උදේ දවල් අවස මේ රාත්‍රී ඒ අතරම මේ 500කින් කන්න බලමු අපිට කන්න පුළුවන්ද කියලා ඒ කියන්නේ මගේ වීඩියෝ ගාත බලනවා නම් ඔයගොල්ලෝ මගේ පළවෙනි වීඩියෝ බලලා ඉන්නේ දෙවෙනි වීඩියෝ බලන්න subscribe කරන්න like කරන්න share කරන්න comment කරන්න ඔයගොල්ලෝ හිතන දේ ඔයගොල්ලෝ comment එකේ දාන්න ඔයගොල්ලෝ කියන්න පුළුවන් අනිත් challenge එකක් මොනවද කරන්න ඕන ඒකත් මම කරනවා ඊට පස්සේ මේ අපේ challenge අපේ vlog එකේ අද විතරයි challenge එකක් විදියට එන්නේ අයිමත් වෙන්නේ long time video ඒක long time video කියන්නේ මේක විනාඩි 24 විනාඩි 24 විනාඩි 18 ඒ වගේ long time video vlog අද විතර challenge එකක් විදියට එන්නේ ඒක නිසා අපි එනම් උදේ වේල කන්දම් දැන් වෙලාව 9:00 කොහොම මාරුවෙන් අපි මේ ෆිෂ් පෆ් එකයි ගාන් කියලා එකක් ඔකට දන්නේ නැති මේවා එකෙන් ගත්තා ඔක්කොම ගියා 170 ඉතුරු තියෙන 200 ගාණක් නෑ 200 ගාණක් 300 ගාණක් ඉතින් අපි දැන් බලන්න යන්නේ කණේ විතර ඒ විදිහට කන්නේ අපි දැන් කන්ටෙන්ට් කොහෙද යනවා කලින් වීඩියෝ ගත්තා අපිට පාරේ කන්න පොඩ්ඩක් ලැස්ති නිසා ඒක නිසා අපේ කැමරාමෑන් පොඩ්ඩක් වුණු කරගෙන දැන් ගත්තේ ෆෝන් එක ඕෆ් කරලා ටැක් නැතුව ෆෝන් එක ඉන්ස්ටාල් කරා ඒ කියන්නේ ෆෝන් එක ඕෆ් කරලා ඌ වෙන කොයිදෝ ඉන්නවා කියන්නේ ෆෝන් එක ඕෆ් කරලා කැමරා එක ඔන් කරන්නේ දැන් ටික මේ දැන් කොහොමද මම ඕෆ් වුණත් ගන්නෙ ඒක ස්ටක් වුණා මෙයා නිසා මේ කැමරාමෑන් හැදෙන්නේ නැහැ කියනවා කියන්නේ ඔයගොල්ලෝ කියනවා දැන් ෆෝන් එක ඒ කියන්නේ ටච් වෙන්නේ නැහැ අතට තිබ්බ ෆෝන් එක දැන් ටච් වෙනවා කැමරාමෑන් නේද කරේ මෙන්න පොඩ්ඩක් බලන්න ඕනේ ටික දවසයි බලන්නේ ඒ ඊට පාර කියන්නේ වීඩියෝ දෙකක් පස්සයි කරන්නේ එහෙනම් අපි උදේ වේල කමු පෆ්ෆේ තියෙනවා පෆ්ෆේ කමු බීමක බීලා පෆ්ෆේ කාලා නේ සර් පෆ්ෆේ කමු නේ වේල තේරෙයි පෆ්ෆේ මම තමයි දෙන්නේ ඔගේ අදේකට කමු එතන තියෙනවා අවුලක් නැහැ හොඳ තියෙනවා හැබැයි මම කන්දාස මෙන්නේ පොඩ ඩිෆරන්ට් එකක් තියෙනවා අවුලක් නැහැ ටෙස්ට් එක තියෙනවා අපි මේ ඔක්කොම කන්නේ මම නම් මේ ඔක්කොම කන්නේ ගමනකට දෙන්න බෑ මම මේ කමාමන්ට දෙන්නේ එක්කනේ ඌම අත දාව ගන්න අවුලක් නැහැ හරි එහෙනම් අපි දැන් බෑම් එක බොන්න යන්නේ දැන් අපි අර කෑවෙත් නෑ කැමරාමෑන්ට දුන්න බාගය කියන බෑම් එක බොමු බෑම් එක නම් මම කලින් දීලා නැහැ බෑම් එක ෆස්ට් ටයිම් බොන්නේ අපෝ මේ කිරෙන්නේ එනම් මේක පෙන්නේව මේ කොලේකින් උතලා තියෙනවා ඒකේ ඔයගොල්ලන් නකොට බලමු කෑම එක දීලා බෑම් එකේ කිරිරායි එක්ක අර
ෆේල් වරයක් කරන මේ මං ගත්තේ ඇපල් ෆේවර් එක තමයි. කිරිරායි හොඳ නැල්ලුණා ඒක මම ආසයි. කිරිරායි අවුලන්නේ කූල් එක ගිහලා ඒකයි ප්‍රශ්නේ. මේ කරපු කැමරාමෑන්ගේ වැඩේ කියන්නේ අපි කලින් ෂූට් එක ගන්න තමයි ආවේ මේක. මේ ඇවිදන් ෂූට් එක ගන්න තමයි ආවේ. කැමරාමෑන් එකම රීස්ටාර්ට් කරා. ඕනේ. ඒ පාට ඒකම ටච් වෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ අපි බොහොම අමාරුයි. ඔකල් ගන්න Samsung එකේ ඔෆ් වුණා. ඇවුන්නේ නැහැ කියලා ලේසියෙන් ස්ටාර්ට් කරා. ඉතින් අපි මෙහෙම ඇවිදන් එනවා අපේ මේ කැමරාමෑන් පාට ඔෆ් කරා. එකපාරට ඔෆ් කරලා බලනවා විනාඩි 2ක් 3ක් විතර ගියා. ඒකම ගන්න විනාඩි 2ක් 3ක් ගියා. ඊට පස්සේ මේකේ කූල් එක කියනවානේ. මේතර එම ඇවිදලා කැමරා එකට ගිහිල්ලා වීඩියෝ කරන ෆොටෝ හැල්ලෙන්නේ කැමරා. ඒක තමයි මෙච්චර කූල් එක නැති නිසා බොන්න බෑ අවුලන්නේ. මම බොනවා. උදේ බලන දවල්ට අවසට රෑටත් කන්න ඕනේ. කොහොම හරි 200 300 ගානකින් කමු. සෝරි 300 ගාන නෑ 800 ගානකින්. උදේ එහෙනම් මම ඔයගොල්ලන්ට අලුත් එක්ක යනවා. ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ හොඳ මේකක් ගන්න ඕන ඔයගොල්ලෝ කරන්න ඕනේ එකම දේ YouTube channel එක පටන් ගන්නට. නැත්නම් ඔයගොල්ලන්ට වෙනම රස්සාවක් තියෙනවනේ ඒක වුණත් ගන්න නැත්නම් YouTube channel එක පටන් ගන්න ඒක හොඳයි. YouTube channel එක කියන්නේ ඕන එක්කෙනෙක් කියන මම ආස කරන දෙයක් කියනවනම් අසංකේපී අසංකේප නමේ මම ආසන් ෆෑන් මිනි කැප්චන් ඔක්කොම මිනි කැප්චන් එක තමයි මම වැඩිම බලන්නේ වීඩියෝ අර day of අශෙන් අර මල්ලිගෙන කියන වීඩියෝ එකක් මම බලනවා. හරි එහෙනම් මම කිව්වේ ඔයගොල්ලන්ට ඒක තමයි මිනි කැප්ෂන්ගේ වීඩියෝ බලන්න මිනි කැප්ෂන් අයියෝ හොඳයි. කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති අසංකේප මිනි කැප්ෂන් වල. ඉතින් මමත් ඒගොල්ලන්ගේ මොටිවේෂන් එකෙන් තමයි මමත් YouTube ගන්න පටන් ගත්තේ. මම ඇත්තම කියනවා නම් පාරේ ඇවිදලා වීඩියෝ කරනවා ලැජ්ජයි. දැන් වුණත් අර ආච්චි කෙනෙක් ගියා. ආච්චි කෙනෙක් යනවා. ඒ ආච්චිලත් මම ලැජ්ජ වෙලා හිටියේ. මට බයයි. ඒ කියන්නේ ඉනා වේද කොයි රායි මේ වේද කියලා. හැබැයි යන්න මට ඒක උරුයි. මම බලමු. හැබැයි ඔයගොල්ලෝ බලන්න මම එක දිගටම තව වීඩියෝ ගොඩක් දානවා කන්ටෙන්ට් හදනවා ඔක්කොම කරනවා. ඔයගොල්ලෝ මම ඉස්සරහ කලින්ද ඒකේ මම කියන්න ආවේ ඒක තමයි. ඔයගොල්ලන්ට වෙන මේ කියන්නේ වෙන යන්න තැන නැත්නම් වෙන ඔයගොල්ලන්ට වෙන තැනක් නැත්නම් කියන්නේ මගේ වයසේ ඉන්න කට්ටිය තුනත් YouTube පටන් ගන්න පුළුවන්. මේ හොඳම වෙලාව. දැන් මම 10 වසරේ ඉන්නේ. ඕලෙවල් කරන්න තව මාස 14යි තියෙන්නේ අවුරුද්දයි මාස 2යි. ඉතින් මම කියන්නේ ඒක තමයි. මගේ වයසේ ඉන්න කට්ටිය නෙවෙයි මගේ වයසේ බාහිර ඉන්න කට්ටියටත් ඔක මේ YouTube ගන්න පුළුවන්. YouTube කියන්නේ 100k ගාව කියන්නේ සල්ලි අම්බු ගන්න පුළුවන්. ඒකෙන් මේ කියන්නේ මම ආවේ සල්ලි අම්බු ගන්න කියලා. මම ආවේ මගේම දක්ෂතාවයක් පෙන්වන්නට. ඒකයි මම ආවේ මගේ දක්ෂතාවයක් පෙන්වන්නට. අනිත් එක ඉගෙන ගත්තත් හරි ඉගෙන ගත්තත් නැතත් හරි අපිට YouTube එකේ තැනක් තියෙනවා කතා කරන්න පුළුවන් විදියට. දැන් මම හොඳට ස්පීච් එකක් දෙනවා. ඉගෙන ගන්න ඕනේ නැහැ අපිට ස්පීච් එක දෙන්න. ඉගෙන ගන්න ඕනේ අපිට ඉංග්‍රීසි කතා කරන්න. ඒකට කියලා මේ තව දෙයක්. ඒකට කියලා ඉගෙන ගන්න තියෙන්න බෑ ඉගෙන ගන්න. මම නම් කියනවා නම් මම නම් ඇවරේජ් ළමෙක් ඒ කියන්නේ ඉස්කෝලේම ඇවරේජ් ළමෙක් තමයි පන්තියේ. මම බෙස්ට් කියලා කියන්නේ. මමත් ඇවරේජ් ළමෙක් තමයි ඉඳලා තමයි කනවල ගන්න ඉංග්‍රීසි වලට සිංහල වලට තියෙන 35 මේ වගේ මට්ටමකින් පාස් වෙනවා කියන්නේ 35කින් SSR ඒ තමයි පාස් වෙන්නේ. ඉතින් මම කියන්නේ ඒක තමයි. ඔයගොල්ලන්ට උනත් YouTube පටන් ගන්න පුළුවන්. මේක තමයි කිව්වේ. ඉතින් මම ඒක තමයි කිව්වේ. YouTube පටන් ගන්න ඔයගොල්ලන්ට හොඳම වෙලාව. ඉතින් පටන් ගන්න බලන් ඉන්න එපා වැඩි වෙලාවක් බලන් ඉන්න එපා. ඒකයි මම අපි තව ගොඩක් දේවල් කතා කරමු. තව
තව තියෙනවා මේ ඒ විතරයි විදියටම පිච්චර කතා කරලා තව ගොඩක් දේවල් තියෙනවා. දවල් ඔක්කොම තියෙන කතා කරන හොඳම වෙලාව ඔයගොල්ලෝ පටන් ගන්න. දැන් පටන් ගන්න. ඔයගොල්ලන්ට වැඩි වෙලා නැහැ. හොඳ ඒ කියන්නේ කන්ටෙන්ට් එකක් ගන්න පුළුවන්. ඔය ඔයගොල්ලෝ යන ගම ඔයගොල්ලෝ සෙල්ලම් කරන ඉතින් ඒ වගේම කන්ටෙන්ට් හදන්න පුළුවන්. ඒකයි මේ ඒකේ මම කියන්නේ මේ දැනට අපි මේ වෙනවා. අපි බලමු දවල්ට වෙනස් ගන්න කියලා. එහෙනම් good bye. මම සමා වෙන්න ඕනේ. සමා වෙන්න ඕනේ. සමා වෙන්න. ඒ කිව්වා නම් මට දවල් වෙල කන්නම බැරි වුණා. දවල් වෙල කන්න බැරි වුණේ කියලා ආර්ථික අපහසුතාව. ආර්ථික අපහසුතාවය මගේ අපහසුතාව. ඒ කියන්නේ දවල් වෙල කන්න දුන්නේ නැති එකම එක්කෙනා අපේ කැමරාමෑන් විතර. ඔය කැමරාමෑන් අල්ලලා ඉන්න එක්කෙනා විතර. ඒ කියනවනේ එයාගේ තත්ත්වෙට එයා මට කන්න දුන්නේ. නැත්තම් මම මේලා වීඩියෝ එක දවල් කැමරේ දානවා. දැන් වෙලාව 4 ගානක් 4:00 ඉතින් දැන් අපි බලන්න යන්නේ අවසර මොනවද කන්න කියලා. අවසරට ඔක්කොම කන්නේ බත් අනම්මන නෙවෙයි. සෝටිස් ඔය බනීස් කට්ලට් ඔය තේ එකක් ප්ලේන් ටී කොෆි නෙස්කොෆි නෙස්ටමෝල් ඒවනේ. ඉතින් අපි කන්න යන්නේ ඒ වගේ එකක්. හැබැයි මම එකයි කන්නේ. අවසර වැඩි කන්නේ නිසා මම එකයි කන්නේ. අපි එනම් අපි කියන්නේ අපි යන ගමන් කතා කරගෙන යමු. අපි කන්න යන්නේ පෙරේසන් එකේ. එකම එකයි කන්නේ. ආර්ථික අපහසුතාවය නිසා සල්ලි අලාභයට තියෙන මංගාව. ඉතින් ඒක තමයි. අපි යන ගමන් කතා කරමු. එන්න අපිත් එක්ක. අපි යන්නේ අවශ්‍ය කෑම කන්න යන්නේ පෙරේසන් එකේ. එන්න අපි යමු. දැන් අපි අවශ්‍ය කෑම කන්න ආවා. අවශ්‍ය කෑමට මගේ ආසම ඩිලයිට් එකයි නෙස්කොෆි එකයි තියෙන්නේ. ඉතින් අපි මේක කමු. මම නම් ඔක්කොම කන්නේ කොලෙත් පියාඹ. මම නම් ඔක්කොම කන්නේ. මේක නම් මා රසයි. ඔයගොල්ලෝ නාරපිට පෙරේසන් එකට ආව නම් try කරලා බලන්න. අපි දැන් නෙස්කොෆි එක බමු. මේක නම් මහරයි පුදුම රහක් තියෙන්නේ. ඉතින් අපි අවශ්‍ය කෑමත් ඉවරයි. සමා වෙන්න ඇත්තටම දවල් කෑම කෑවේ නැති එකට. ඉතින් අපි ආයෙමත් යමු රෑ කෑමට. අද අපි කිව්වාගේ රෑ වේලාවටත් ආවා. ඔයගොල්ලන්ට මම කලින් අර අවශ්‍ය වෙලාවේ කිව්වාගේ තමයි කද්දේ. හැබැයි මම කිව්වාගේ තමයි දවල් වේලාවට ආහාර වේලත් එක්ක කොත්තුවක් වගේ කමු කියලා තමයි. හැබැයි සමා වෙන්න පෙරේසන් එකට ගිහිල්ලා එක ඩෝනට් එකක් ගත්තම 130ක් ගියා. ඉතින් 230ක් තිබ්බා 130ක් ගියා. ඉතින් ඒක කියනවා නම් බොඩ මං ගාව තියෙන්නේ දැන් 100ක් විතරයි. ඇත්තටම මම මේකට 500ක්ම ගියේ නෑ. මට චැලෙන්ජ් එක කරන්න බැරි වුණා. රුපියල් 500ක්වත් ගියේ නෑ චැලෙන්ජ් එකට. රුපියල් 800 ගාණක් ගියේ. 100ක් විතරයි. ඒක තමයි මේ 100. මෙතන 100. අන්තිම 100. ඉතින් මං කියන්නේ දැන් කණ්ඩැන් අපි රාත්‍රී ආහාර වේලා. ඉතින් එන්න අපි රාත්‍රී ආහාර වේලට මොනවද තියෙන්නේ කියලා බලමු. ඔයගොල්ලෝ දන්නේ නැති මෙතන කොයිද කියලා. නාරම්පිට තමයි. ඉතින් නාරම්පිට කොයිද කියලා අහුවොත් ටොරින්ටන් යන පාර. ඉතින් එන්න අපි යන් නයිට් කඩේට ගිහලා මොනවද කමු. අපි කන්ට යන්නේ. මට
මගේ සද්ද උගන්ට ඇහෙන්නේ නැතුව ඇති පාරේ යන වාහන පාරේ වාහන අනිත් මගේ සද්ද ඇහෙන්නේ නැතුව ඇති පොඩ්ඩක් සද්ද වැඩි කරලා ළඟට ආරම් බලන්න. ඉතින් අපි එන්න මයික් කඩේට මම මේකයි අතුන් ටිකේ ගාම මම කතා කරන්නේ. අය අපි නයිට් කඩේට යන සීයේ ආදාර කපලා දාලා එකක් කාලා තියෙන්නේ. කාලේ බන්න ටේස්ට්. කාලේ පොලිසිය රටක මේක quality එක කියනවා මාරුන්ගේ 100ට ලාභයි. ඉපත් කට්ටිය මේක ගොඩක් දැන් දෙක තියෙනවා. ඉතින් මාර ඉඳලා මම වැඩි කතා කරන්නේ මම ලැච්චේ කැමරාමෑන් එක ලැච්ච දෙවි මේ වීඩියෝ එකෙන් සම්බන්ධනවා අනිත් වීඩියෝ එක ඉක්මනට එනවා. මම මේක එඩිට් කරන්න දවස් දෙකක් තුනක් යද්දී ඉතින් මේක එඩිට් කරලා ඉන්න තව දවස් තුනක් කරන්න වෙයි. මම දැන් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා. ඒගොල්ලෝ අත්තම මේ වීඩියෝ බලනවා සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අද මේ වීඩියෝ එක සමගන්න ඕගොල්ලෝ බෙස්ට් ඔෆ් ලක්.